ආයුබෝවන් අද මම කරන්න යන්නේ සනසීමට මග ඕඩියෝ පොතේ 62 වෙනි කොටස. අපි දැනට ඉන්නේ 9 වෙනි පරිච්ඡේදයේ. අපි ඉවර කෙරුවේ ඉවර කරා එක උපමාතෘකාවක්. අද තියෙන්නේ තව උපමාතෘකාවක් 214 වෙනි පිටුවේ. උපමාතෘකාව තමයි වෙනත් ආකාරයක යථාර්ථයක් කරා යාම. ඒක යටතේ තියෙන ප්‍රශ්නයක්. ශරීරය මැරෙන්න අවශ්‍යයි කියන දෙයට මා එකඟ වෙන්නේ නැහැ. මට විශ්වාසයි අපට භෞතික අමරණීයත්වය ලබා ගන්න පුළුවන් කියලා. අප මරණය විශ්වාස කරනවා. ඒ නිසා තමයි ශරීරය මැරෙන්නේ. ඒක තමයි මේ ප්‍රශ්නය. ඉතින් ඒකට උත්තරය ඔබ විශ්වාස කරන නිසා ශරීරය මැරෙන්නේ නැහැ. ශරීරය පවතින්නේ හෝ පවතිනවා කියා පෙනෙන්නේ ඔබ මරණය විශ්වාස කරන නිසායි. ශරීරය සහ මරණය කියන්නේ එකම මායාවක අංග දෙකක්. මේ මායාව ඇති කරලා තියෙන්නේ මමත්ව සිහියෙන්. මමත්ව සිහියට ජීවිතයේ ප්‍රභවය ගැන අවබෝධයක් නැති නිසා තමා වෙන්කර හඳුනාගෙන නොකඩවාම තර්ජනයට භාජනය වෙමින් ජීවත් වෙනවා. මෙය ඔබ යනු ශරීරයක්. වරහන් ඇතුලේ ඝන වූ නොනවත්වා තර්ජනයට භාජනය වන මාධ්‍යයක් යන මායාව උපදවනවා. පොඩ්ඩක් නවත්තන්නම් එතනින්. දැන් මේකේ ප්‍රශ්නේ අහන්නේ අපි මරණය විශ්වාස කරන නිසා මැරෙනවා කියලානේ. එයා කියන්නේ විශ්වාස කරන නිසා මැරෙන්නේ නැහැ. ශරීරය පවතිනවා කියලා මේ ශරීරය පවතිනවා කියලා පෙනෙන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ ශරීරය පවතිනවා කියලා පෙනෙන්නේ අපි මරණය විශ්වාස කරන නිසා කියලා. එතකොට මමත්ව සිහියට අපි සිහියේ අපි මමත් හිතේ මට්ටමින් ජීවත් වෙනකොට කියන්නේ මමත්ව සිහියේ ඉන්නකොට අපි තමන්ව වෙන් කරලා හඳුනාගෙන හැම වෙලේම මේ අපි මං ආපහු ගත්තොත් අර මහ මුහුදේ රැල්ලක් වගේ අපි කියලා හිතාගෙන රැල්ල කියන්නේ මුහුදෙම කෑල්ලක් කියලා දන්නේ නැතුව ජීවත් වෙනකොට කියන්නේ තමා වෙන් කර හඳුනාගෙන නොකඩවාම තර්ජනයට භාජනය වෙමින් ජීවත් වෙනවා කියලා. එහෙම නෙවෙන්නේ රැල්ල හැම වෙලේම නැති වෙයි කියලා බයෙන්නේ ජීවත් වෙන්නේ. මෙය ඔබ යනු ශරීරයක් කියලා මායාව උපදවනවා. ඒකයි දැන් රැල්ල කියන්නේ වෙනම භෞතික වස්තුවක් කියලා රැල්ල විශ්වාස කරන මේ වගේ දෙයක් තමයි. කියන්නේ මේ ඝන දෙයක් නොනවත්වා තර්ජනයට භාජනය වෙන දෙයක් කියලා හිතාගෙන ඉන්න නිසා තමයි මරණය කියන මායාව ඉපදෙන්නේ. ඉපදී ටික කලකින් මරණයට ගොදුරු වන ශරීරයක් ලෙස ඔබ දැකීම මායාවක්. ශරීරය සහ මරණය එකම මායාවක්. එකක් නැතිව අනික පවතින්නේ නැහැ. ඔබට ඕනෑ කරන්නේ මායාවේ එක පැත්තක් තියාගෙන අනෙක් පැත්ත නැති කරන්නයි. ඒත් මේක කරන්න බැරි දෙයක්. එක්කෝ ඔබ සියල්ලම තබා ගන්න ඕනේ නැත්නම් සේරම අතහැරලා දාන්න ඕනේ. ඔන්න නවත්තන්න එතනින් අපි ඇත්තටම හුඟක් වෙලාවට කරන්නේ අර ද්විත්ව ලෝකේ ඉඳගෙන අපි හුඟක් වෙලාවට හදන්නේ ද්විත්වයෙන් එක පැත්තක් තියාගෙන අනිත් පැත්ත නැති කරන්නනේ. ඉතින් එක පැත්තක් තියාගෙන එකක් නැති කරන්න බෑ. දෙකම මායාවක් නිසා. දැන් මෙතනදී ජීවත් ශරීරය තියාගෙන මරණය නැති කරන්න බෑ. ඒ වගේ. ඉතින් එක්ක ඔක්කොම තියාගන්න ඕන නැත්නම් ඔක්කොම අතාරින්න ඕන. ඊට පස්සේ පැරග්‍රාෆ් එක ඒත් ඔබට ශරීරයෙන් ගැලවෙන්න බෑ. එය කරන්න අවශ්‍යත් නැහැ. ශරීරය කියන්නේ ඔබේ සත්‍ය ස්වභාවයේ ඇදහිය නොහැකි අන්දමේ වැරදි දැකීමක්. ඒත් ඔබේ සත්‍ය ස්වභාවය ඒ මායාව ඇතුළත කොහේ හෝ සැඟවිලායි තියෙන්නේ. එයින් පිටත නොවේ. ඉතින් ශරීරය තමයි ඔබේ සත්‍ය ස්වභාවයට ප්‍රවේශ වෙන්න පුළුවන් එකම දොරටුව. ඔබ සුරංගනාවක
දැකලා ඒ ගල් රූපයක් කියලා වරදවා වටහා ගත්තා නම් ඔබට කරන්න තියෙන එකම දෙය Tamanගේ දෘෂ්ටිය පාදාගෙන තව ටිකක් ලං වී ඒ ගල් රූපයේ දෙසම බැලීම මිසක වෙන කොහේවත් බැලීම නොවේ. එවිට ඔබට පෙනෙයි කවදාවත් ගල් රූපයක් තිබිලා නැහැ කියලා. එතනින් චුට්ටක් නවත්තන්නම් මම. දැන් සුරංගනාවක් කියන එක අර භෞතික දෙයක් නෙමෙයි වගේනේ. අර ඡායාවක් වගේ එන එකක් නේ. ඒක අපි ගල් රූපයක් කියලා ඒක ඝනයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක මේ තව ටිකක් අපි දෘෂ්ටිය පාදා ගන්නකොට අපිට තේරෙනවා ඒක ගල් එකක් නෙමෙයි. ඒක මේ ඝන දෙයක් නෙමෙයි. ඒක අර මේ ඡායාවක් වගේ එකක් කියලා. ඒ වුණාට ඒක කරන්න වෙන කොහෙවත් බලලා වැඩක් නැහැනේ. ඒක දිහාම තමයි බලන්න ඕනේ. ඒක ඒ වගේ අපි ශරීරයේ තියෙන අපේ ශරීරය කියන එක අපි ඝනයි කියලා හිතාගෙන ඉන්නවා නම් අපිට වෙන තැනකට වෙන විදිහකට ගිහිල්ලා ඒක ඒ දෘෂ්ටිය වෙනස් කරගන්න බෑ. ඒක දෘෂ්ටිය පාදා ගන්න විදිහක් නැහැ. තව ටිකක් ලං වෙලා ශරීරය ඇතුළටම ගිහිල්ලා තමයි ඒක හොයාගන්න ඕනේ. ඒකයි කියන්නේ අනිත් පැත්තට හැරෙන්න කියලා අර රිපෙන්ට් කියලා මේ ක්‍රිස්තියානි මේ කියන්නේ අනිත් පැත්ත තමන්ගේ අභ්‍යන්තරයට හැරෙන්න කියලා මේ හැරිලා තමන්ගේ අභ්‍යන්තරය දිහා බලාගෙන ඉන්න. එතකොට ඒ කියන්නේ මේක කියන වගේ ගල් රූපේ ළඟට ගිහිලා ගල් රූපේම ළඟට ගිහිල්ලා බලනකොට තමයි පේන්නේ ඒක ගල් රූපයක් නෙමෙයි. ඒක මේ ඝන දෙයක් නෙමෙයි කියලා. ඒ වගේම තමයි අපි අභ්‍යන්තර රූපේ ඇතුළට එහෙම යනකොට භාවයේ ඇතුළට යනකොට අපිට තේරෙන්න ගන්නවා මේක ඝන දෙයක් නෙමෙයි. මේක තන ශරීරයක් කියලා එකක් නැහැ කියලා. ඒකත් මායාවක් කියලා. එතකොට ශරීරය මායාවක් නම් ශරීරේ නැතිවීමත් මායාවක්. මරණය කියන්නේ ශරීරේ නැතිවීම විතරනේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. මරණය ගැන විශ්වාස කිරීම නිසා ශරීරය ඇති වෙනවා නම් සතෙකුට ශරීරයක් තිබෙන්නේ ඇයි? සතෙකුට මමත්වයක් නැහැ. සතා මරණය විශ්වාස කරන්නේත් නැහැ. ඊට පස්සේ ඒකට උත්තරේ තමයි ඒත් සතා මැරෙනවා. නැත්නම් මැරෙන බව පෙනෙනවා. ඔබට මතකද ඔබ ලෝකය දකින්නේ ඔබේ විඥාන අවස්ථාවේ පිළිඹුවක් ලෙසින් කියලා. ඔබ එයින් වෙන් වෙලා නැහැ. බාහිර වශයෙන් වාස්තවික වරහන් ඇතුලේ ඔබ්ජෙක්ටිව් ලෝකයක් ඇත්තේ නැහැ. මොහොතක් පාසා ඔබේ විඥාන හෝ සිහිය මගින් ඔබ ජීවත් වන ලෝකයේ උපදවනවා. නවීන භෞතික විද්‍යාවෙන් පැන නැගුණු වැදගත්ම දර්ශනය තමයි නිරීක්ෂකයා සහ නිරීක්ෂණය කරන වස්තුව අතර ඒකීයතාවයක්. වරහන් ඇතුලේ යුනිටි. ඒකීයතාවය පරීක්ෂණය කරන්නා නිරීක්ෂණය කරන විඥානය හෝ සිහිය. ඒ කියන්නේ පරීක්ෂණය කරන්නා හුයි නිරීක්ෂණය කරන විඥානය සිහියයි අතර තියෙන ඒකීයතාවය. නිරීක්ෂණය කෙරෙන සංසිද්ධි වලින් වරහන් ඇතුලේ ෆිනොමිනා වෙන් කරන්න බෑ. කියන්නේ නිරීක්ෂණය කෙරෙන සංසිද්ධි වලින් වෙන් කරන්න බෑ. වෙනස් ආකාරයකට නිරීක්ෂණය කරන සංසිද්ධි වෙනස් ආකාරයකට හැසිරීමට තුඩු වෙනවා. ඔබ ගැඹුරු මට්ටමකින් වෙන්වීම සහ ජීවත් වීමට ඇති අරගලය ගැන විශ්වාස කරනවා නම් එවිට ඔබට පෙනෙයි ඔබ වටා ඒ විශ්වාසය පිළිඹු වෙලා තියෙනවා. ඔබේ පෙනීම පාලනය වන්නේ භයෙන්. ඔබ වාසය කරන්නේ මරණය සහිත සටන් වදින මිනී මරණ සහ එකිනෙකා විනාශ කරගන්නා ශරීර සහිත ලෝකයකයි. පොඩ්ඩක් ඒක බලමු ආපහු. අපිට පේනවා සතෙක් මරනවා කියලා. ඒක දැන් ඒක තව ටිකක් විස්තර කරන්න ගියාම අපි මිටිසල කතා කරා ඔබ ලෝකයේ දකින්නේ ඔබේ විඥාන අවස්ථාවේ පිළිඹුවක් ලෙසින්. අපි ඇත්තටම මිටිසලත් එක අටවලේ කිව්වා තනවලදී අපේ අභ්‍යන්තරව තියෙන මේ අභ්‍යන්තර අවස්ථාවේ පිළිඹුවක් තමයි ඇත්තටම බාහිර අපිට පේන්නේ. ඒකයි කියන්නේ අභ්‍යන්තර අවස්ථාව අපි ශාන්තව තියාගත්තාම බාහිර අවස්ථාවනුත් ශාන්ත වෙනවා.
අර බාහිර කියන්නේම අභ්‍යන්තරයේ පිළිඹුවක්. එතකොට ඒ කියන්නේ අර මේ ඔබ්ජෙක්ටිව් ලෝකයක් කියන එකක් නැහැ. ඇත්තටම ඒක අර බාහිර අභ්‍යන්තර අවස්ථාවේ පිළිඹුවක් විතරයි. මොහොතක් පාසා අපේ අ, විඥාණය මගින් අපේ මේ ලෝකේ උපදවනවා. අපි මිටිසරත් කතා කරා හැම ෂණයකම ලෝකය ඇති වෙලා නැති වෙනවා. එතකොට අර ෆිල්ම් එකක අර එක මේ මේ පිළිඹුවක් දැන් ෆිල්ම් එකක් කියන්නේ එක පික්චර්ස් ගොඩාක් හරි හයියෙන් මේ දාගෙන යන එකනේ. එක පින්තූරයක් දානවා ඊට පස්සේ තව එකක් දානවා එතකොට අපිට පේන්නේ ඒක එච්චර ඉක්මනින් වෙන හින්දා අපිට පේන්නේ ඒක කන්ටිනියුවස් ඒක දිගටම වෙනවා කියලා. ඒ වුණාට ඇත්තටම එක පින්තූරයක් එක වෙලාවකට විතරයි වෙන්නේ. ඒ වගේ ලෝකය කියන එක ගත්තොත් ලෝකය ඇති වෙනවා තිරය එක ක්ෂණයකට ඇති වෙලා නැති වෙනවා. ඊට පස්සේ තව වෙන එකක් ක්ෂණයකට ඇති වෙලා නැති වෙනවා. අපි අර ඒවා ටික එකතු කරලා අපි කතන්දරේ හදාගන්නේ. ඒ වගේ මේ නවීන ක්වොන්ටම් ෆිසික්ස් වලින් හොයාගෙන තියෙනවා ඒක මේ ෂණයකින් ඇති වෙලා නැති වෙනවා කියලා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර මුළු ලෝකෙම හැමදේම මෙතන තියෙනවා නම් ඒ තියෙන දේවල් වලින් අපි අවධානය යොමු කරන එක ඒ වෙලාවේ ඇති වෙනවා. ඒ කියන්නේ අපේ අභ්‍යන්තර අවස්ථාව පිළිඹු වෙන්න ඇති වෙනවා. ඊට පස්සේ ඒක නැති වෙනවා. ෂණයකින් ඇති වෙනවා නැති වෙනවා. අභිධර්මයේ කියන්නේ තෝකමයි. ෂණයකින් ලෝකේ නැති වෙනවා. ෂණයකින් ආපහු ලෝකේ උපදිනවා. ඒක ෂණයයි ලෝකේ තියෙන්නේ. ඉතින් අර ඒ පින්තූර ටික එකට දාගෙන තමයි අපි කතන්දරේ හදාගන්නේ. ඉතින් අනිත් එක තමයි නිරීක්ෂකයා සහ නිරීක්ෂණය කරන අතර තියෙන යුනිටි එක. අපි මීට ඉස්සෙල්ලත් කතා කරා අර ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක කවුරු හරි බලන් ඉන්නකොට තමයි තරංගය පදාර්ථය වෙන්නේ. ඒ වුණාට අනිත් වෙලාවට ඒ තරංගයක් විදිහට තියෙන්නේ. ඉතින් අපි අවධානය යොදනකොට තමයි ලෝකය හැදෙන්නේ. අපි අවධානය දැන් අපි නිදාගෙන ඉඳලා නැගිට්ට කිව්වොත් නිදාගෙන ඉන්නකම් ලෝකේ තිබුණා නේ වුණාට අපි දන්නේ නැහැ. නැගිට්ට ගමන් අපි අවධානය යොමු කරනකොට ඒ ලෝකේ එතන පටන් ගන්නවා. ක්ෂණයකින් නැති වෙනවා පටන් ගන්නවා ක්ෂණයකින් නැති වෙනවා. ඔහොම තමයි දිගට යන්නේ කතාව. ඉතින් නිරීක්ෂණය කරන සංසිද්ධි වලින් අපිට වෙනස් කරන්න බෑ නිරීක්ෂකයව. මේ එක්කෙනෙක් වෙන විදිහකට බලනකොට ඒ සංසිද්ධි ඒ වෙනස්කාරයකට වෙනවා. ඉතින් ඔබ ගැඹුරු මට්ටමකින් වෙන්වීම සහ ජීවත් වීමට ඇති අරගලය විශ්වාස කරනවා නම් එවිට ඔබට පෙනෙයි ඔබ වටා ඒ විශ්වාසය පිළිබඳ මේක ඇත්තටම හරි ඉම්පෝටන්ට් දෙයක් සාමාන්‍ය ජීවිතයේදී අපි හුඟක් ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි කොච්චර ගැඹුරු මට්ටමකින්ද ඒක විශ්වාස කරන්නේ. අපි ගැඹුරු මට්ටමකින්ම හිතනවා නම් වෙන්වීම සහ ජීවත් වීමට ඇති අරගලය ගැඹුරු මට්ටමකින් වෙන්වීම සහ ජීවත් වීම අරගලයක් කියලා වගේ විශ්වාස කරනවා නම් අපි ගැඹුරු මට්ටමින් අපි කියන්නේ වෙනම දෙයක් කියලයි. අපි අර දැන් සාගරේ රැල්ල වගේ විදිහට අපි කියන්නේ අනිත් අයගෙන් වෙන් වෙච්ච කෑල්ලක් කියලයි ජීවත් වෙන්න අරගලයක් තියෙනවා කියලයි විශ්වාස කරනවා නම් ඒ කියන්නේ එතකොට අපි වෙන කෑල්ලක් නම් අපි ඒ කෑල්ල රැකගන්නනේ හදන්නේ රැල්ල විදිහට ඉන්න සාගරයත් එක්ක එකතු වෙන්නේ නැතුව. එතකොට තමයි අර බයක් එන්නේ මේක දැන් මම නැති වෙයි කියලා. එතකොට අපි ගැඹුරු වශයෙන් මේ අරගල කරගෙන ජීවත් වෙන්න ඕනේ කියලා විශ්වාසයක් තියෙනවා නම් අපි ජීවත් වෙන්න බයෙන්. එතකොට ඔබේ පෙනීම පාලනය වන්නේ බයෙන්. ඔබ වාසය කරන්නේ මරණය සහිත සටන් වදින මිනී මරණ සහ එකිනෙකා විනාශ කරගන්න සහිත ශරීර සහිත ලෝකයක. ඒකයි මේකෙන් කියන්නේ. අපි ඇතුළාන්තයේ තමයි එළිය පිළිඹු වෙන්නේ. අපි ජීවිතය කියන්නේ අරගලයක් කියලා හිතාගෙන ඉන්නවා නම් අපි ජීවිතයෙන් වෙන් වෙච්ච කැබැල්ලක් ඒ කෑල්ල අපි පරිස්සම් කරලා තියාගෙන ඉන්න ඕනේ කියලා බයෙන් ජීවත් වෙනවා නම් ඒ අපිට බාහිර වශයෙන් අපි දකින්නේ හැම වෙලේම සටන් මිනිමැරුම් එකිනෙකා විනාශ කර ගන්න ලෝකයක්. කිසිම දෙයක් පෙනෙන දෙය නොවේ. ඔබ හදාගත්තු මමත්ව සිත තුළින් බලන ලෝකය ඔබට පෙනෙන්න පුළුවන් ඉතා අඩුපාඩු සහිත ලෝකයක් ලෙසට. කඳුළු නිම්නයක් ලෙසට.
ඔබ දකින කොයි දේත් සංකේතයක් පමණයි. හරියට හීනයක තිබුණු රූපයක් වගේ. ඒ විශ්වයේ අණුක ශක්තිවල නැටුම ඔබේ විඥාන අර්ථ දක්වන ආකාරය සහ ඒ සමග අන්තර්ක්‍රියා කරන ආකාරයයි. මේ ශක්තිය භෞතික යථාර්ථය යනුවෙන් හඳුන්වන දෙයට අමුද්‍රව්‍යයි. ඔබ මෙය දකින්නේ ශරීර ඉපදීම සහ මරණය ආකාරයෙන්, නැත්නම් ජීවත් වීමට ඇති අරගලය ආකාරයෙන්. අනන්ත ගණනින් සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථන, සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක තියෙන්න පුළුවන්. ඇත්තෙන්ම පවතිනවා. මේ සියල්ලම සංවේදනය කරන සිහිය, වරහන් ඇතුලේ perceiving consciousness මත යැපෙනවා. සෑම සත්වයක්ම සිහියේ හෝ විඥානයේ කේන්ද්‍ර ලක්ෂයක්. වරහන් ඇතුලේ focal point. ඒ සෑම ලක්ෂයක්ම තමාගේ ලෝකේ මවා ගන්නවා. ඒ සියලුම ලෝක එකිනෙකාට සම්බන්ධ වූවත් මනුෂ්‍ය ලෝකය, කූඹි ලෝකය, ඩොල්ෆින් ලෝකය යනාදී වශයෙන් අනන්ත ගණනාවක් සත්වයන්ගේ විඥාන තරංග ශක්තිය ඔබේ විඥාන තරංග ශක්තියට වඩා ඉතා වෙනස් නිසා ඔබ ඔවුන් පවතින බව දන්නේ නැහැ. ඒ වගේම ඔවුන් ඔබ ගැන දන්නේත් නැහැ. ප්‍රභවය සමග ඇති සම්බන්ධය ගැනත් එකිනෙකා අතර ඇති සම්බන්ධය ගැනත් අවබෝධ කරගත් අධික සිහියකින් යුතු අය වාසය කරන්නේ ඔබට පෙනෙන ආකාරයට දිව්‍ය ලෝකයක. ඒත් අවසානයේදී සියලුම ලෝක එකයි. ගොඩක් නවතුන් ඒ පැරග්‍රාෆ් එකේ ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා, හුඟක් ගැඹුරුයි ඒක. දැන් කිසිම දෙයක් අපිට පේන දේ නෙමෙයි. අපි හදාගත්තු මමත්ව සිත තුළින් බලන ලෝකය ඔබට පෙනෙන්න පුළුවන් ඉතා අඩුපාඩු සහිත ලෝකයක් ලෙසට. කඳුළු නිම්නයක් ලෙසට අපිට හුඟක් වෙලාවට එහෙමනේ පේන්නේ. ඒත් දකින්න කොයි දේත් සංකේත පමණයි. හරියට හීනයක තිබුණු රූපයක් වගේ. ඒ විශ්වයේ අණුක ශක්තිවල නැටුම ඔබේ විඥානයේ අර්ථ දක්වන ආකාරය සහ ඒ සමග අන්තර්ක්‍රියා කරන ආකාරය. ඉතින් අපි විශ්වයේ අණුක ශක්තිවල වෙනස් වීම වෙනවා. ඒ වෙනස් වීම අපේ විඥානයේ අර්ථ දක්වන ආකාරයට තමයි අපි දකින්නේ. ඒත් එක්කම අපේ විඥානයත් එක්ක ඒ අණුක ශක්තිය අන්තර්ක්‍රියා කරන. ඉතින් ඔක්කොම කනෙක්ටඩ්. ඇත්තට මේ අපි මේ වෙන එකක් දෙයක් කියලා නෙමෙයිනේ මෙතන. ඇත්තටම ඔක්කොම නිකන් අපි සාගරයක් කියලා හිතුවොත් ඉතින් එතකොට ඔය අපිට පේන්නේ රැලි, ඒ රැලි ඒවා ඇති කරනවා සාගරයේ තුලින්ම ඇතුළෙන්ම. මේ අපි ඒ ඇති කරන දේවල් අපේ අර විඥානයේ මේ හීනයක තිබිච්ච රූපයක් වගේ විඥානයේ තිබිච්ච මේ විඥානයේ අර්ථ දක්වන දේ තමයි අපිට පේන්නේ එහෙම. ඒක තමයි කියන්නේ මේ ශක්තිය භෞතික යථාර්ථය යනුවෙන් හඳුන්වන දෙයට අමුද්‍රව්‍යයි. ඒ ශක්තියෙන් තමයි මේවා ඇති වෙන්නේ නැති වෙන්නේ. මේ අපිට පේනවා එතකොට ඉපදෙනවා මැරෙනවා කියන්නේ අපිට තව රැල්ලක් අපි හිතන්නේ තව රැල්ලක් දිහා බලන් ඉන්නවා අපි රැල්ලක් විදියට. එතකොට අපිට පේනවා තව රැල්ලක් ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේම රැල්ල විදියට තියාගන්න ලොකු ෆයිට් එකක්, ලොකු සටනක් වෙනවා. දැන් අපිව තමන් විදියට තියාගන්න අපි ලොකු ඒකනේ ඉතින් මුළු ජීවිතේම අපි කරන්නේ සටන් වදින එකනේ. අපිව රකගන්න කරන අපිව ජීවත් කරලා තියාගන්න, අපි කියන විදියට ජීවත් කරලා තියාගන්න, ශරීරයක් තියාගන්න, මනසක් තියාගන්න, අපේ මමත්වයක් තියාගන්නනේ හදන්නේ. ඉතින් මේ අපිට පේන්නේ අර ඇති වෙන්නේ නැති වෙන අපිට පේන්නේ මේ ශරීර ඉපදීම මරණය වගේ තමයි පේන්නේ. ඒ හුඟක් සම්පූර්ණ වෙනස් අර්ථකථන ඇති සම්පූර්ණ වෙනස් ලෝක තියෙන්න පුළුවන්. එයා කියනවා ඇත්තටම පවතිනවා කියලා. ඇත්තටම එකාට ගොඩක් මේ එයාගේ අර එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ එයා ගොඩක් දේවල් එයාට තේරෙන්න ගත්තා. මම හිතන්නේ අර භාවයට සම්පූර්ණයෙන් කනෙක්ට් වෙලා ඉන්න එක්කෙනෙක්ට එතකොට අර ප්‍රභවයට ඒක කනෙක්ට් වෙලා නිසා මම හිතන්නේ ඔය අර ඥානය කියන එක විස්ඩම් එක අර
ඇත්තටම ඥානය කියලා එකට එයාට ලැබෙනවා. මොකද භාවයේ ඥානය හරිම ඉහළයි නේද? හිතේ මට්ටමේ තියෙන ඥානය ඇත්තටම මේකේ නිකන් පොඩි හෙවණැල්ලක් වගේ, ඒක පොඩ්ඩක්වත් ගණන් ගන්න දෙයක් නෙමෙයි. හරියට ඉටිපන්දම් දැල්ලයි ඉරයි වගේ. ඉරකේ ඉරේ ආලෝකයයි ඉටිපන්දමක ආලෝකයයි වගේ වෙනස් හිතේ තියෙන හිත මගින් ඇති කරන මේ ඥානයයි අර භාවයේ ඥානයයි. ඉතින් භාවයේ ඥානයට කනෙක්ට් වෙච්ච කෙනෙක් ගොඩක් දේවල් දැනනවා. ඇත්තටම එකාට කිව්වා මේ පොත ලියනකොට එයාට හිතුණා කියලා අර බ්ලැක් හෝල්ස් ගැන කතා කරනවානේ. මොකද්ද බ්ලැක් හෝල් කියනවාද බිග් බෑන් බ්ලැක් හෝල්ස් බ්ලැක් හෝල් එකේ ඉන්නේ ඔක්කොම ටික ඇතුළට යන්නේ ඊට පස්සේ අර ඒකේ පිපිරීමක ඉන්නේ පටන් ගන්න ඒ වගේ එයා කිව්වා ඒතවලු එයා ලිව්වලු බ්ලැක් හෝල්ස් එකක් නෙමෙයි ගොඩක් තියෙනවා කියලා. ඊට ඒ දවස්වල එයා මේ පොත ලියන කාලේ බ්ලැක් හෝල් එකක් තියෙනවා කියලා තමයි තිබුණේ. ඒක නිසා අර පොතේ පබ්ලිෂර් කෝලු ඒක අරන් දාන්න මොකද ඒක හරියන්නේ නැහැ කියලා එයා අරන් දැම්මා ඒක. ඒ වුණාට අවුරුදු කීපයකට පස්සේ පොත ලියලා අවුරුදු කීපයකට පස්සේ සයන්ටිස්ට්ලම හොයාගත්ත බ්ලැක් හෝල්ස් තියෙනවා කියලා වැඩි තව. ඉතින් ඒ වගේ එයා සමහර ඒවා එයාට තේරෙනවා. එයා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථන සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක තියෙන්න පුළුවන් ඇත්තෙන්ම පවතිනවා කියලා එයා කියන්නේ. ඉතින් ඒක එයා දැනීමෙන් එයා දන්නවා ඒක. එයාගේ එක්ස්පීරියන්ස් එකෙන් එයා කියන්නේ. මේ සියල්ලම සංවේදනය කරන සිහිය ඒ හැම ලෝකම අපි සංවේදනය කරන සිහිය මත තමයි යැපෙන්නේ. perceiving consciousness. මේ හැම සත්වයක්ම ගත්තොත් ඒ හැම සත්වයක්ම සිහියේ කේන්ද්‍ර ලක්ෂයක්. ඉතින් දැන් ඔය සිහිය කියන එක මුළු සිහියෙන් අපි ඉන්නේ සිහියෙන් ඉන්නකොට අපි ඉන්නේ භාවයේ ඇතුලේ ඒ භාවයේ හැම සත්වයකම එක පොයින්ට් එකක්. එක කේන්ද්‍ර ලක්ෂයක් ෆෝකල් පොයින්ට් එකක්. අර ඒකත් ඇත්තටම අපිට කියන්න පුළුවන් සාගරය ගත්තාම අර එක සත්වයක එක රැල්ලක් කියලා. ඒ වගේ. ඒ සෑම ලක්ෂයක්ම තමාගේ ලෝකේ මවා ගන්නවා. ඔව්. ඉතින් එතකොට දැන් ඒ ලක්ෂයක් ගත්තොත් ඒක ඊට පස්සේ ඒක ලෝකයක් කියලා ගන්න පුළුවන් අනිත් ලෝක වලින් වෙන් වෙච්ච. එහෙම ගත්තොත් මේ ඒගොල්ලන් මවා ගන්නවා. අපි මේ රැල්ල කියන්නේ මනුෂ්‍ය ලෝකේ ඊට පස්සේ තව රැල්ලක් කියන්නේ කූඹි ලෝකේ ඩොල්ෆින් ලෝකේ කියලා. ඒ වුණාට ඒගොල්ලෝ දන්නේ අර හිතේ මට්ටමින් තමයි මවා ගන්න. ඒක දන්නේ ඔක්කොමත් එකතු වෙලා තියෙන කියලා. ඒකයි ඒක කියන්නේ සෑම ලක්ෂයක්ම තමාගේම ලෝකේ මවා ගන්නවා. ඒ සියලුම ලෝක එකිනෙකාට සම්බන්ධ වූවත්. අනන්ත ගණනාවක සත්වයන්ගේ විඥාන තරංග ශක්තිය ඔබේ විඥාන තරංග ශක්තියට වඩා ඊටා වෙනස් නිසා ඔබ ඔවුන් පවතින බව දන්නේ නැහැ. සමහර තවත් සත්තු ඇති ඒගොල්ලන්ගේ විඥාන ශක්ති තරංගේ අපිට ඇක්සස් කරන්න බැරි රේන්ජ් එක තියෙනවා නම් අපිට ඒක බෑ. මොකද අපි අර ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් එකේ අපි ගත්තොත් ඔය රේඩියෝ වේව් මයික්‍රෝවේව් ඊට පස්සේ ඉන්ෆ්‍රාරෙඩ් විසිබල් ඔය ඊට පස්සේ UV එහෙම කියලා යනවනේ. ඒකට X-ray ඊට පස්සේ gamma rays එහෙමනේ යන්නේ ලොකු රේන්ජ් එකක්. ඒකේ අර විසිබල් කියන චූටි කෑල්ල විතරමයි අපිට පේන්නේ. අපිට දැනෙන්නේ එච්චරමයි. අර පොඩ්ඩක් ඉන්ෆ්‍රාරෙඩ් එක අපිට දැනෙනවා එක ගානකට හීට් එක විදිහට. ඒ චුට්ට ඇරෙන්න අනිත් ඒවා මොකක්වත් අපිට දැනෙන්නේ නැහැනේ. මයික්‍රෝවේව් එකක් අපිට දැනෙන්නේ නැහැනේ. අපිට මයික්‍රෝවේව් එක මේ දැනගන්න මේ මයික්‍රෝවේව් එක මේ අපිට දැන් අර පාට වගේ ආලෝකය වගේ එහෙම පේන්නේ නැහැනේ අපිට. ඉතින් ඒ වගේම තමයි රේඩියෝ වේව් එක. ඒවා අපිට පේන්නේ නැහැ. ඉතින් ඒවා මයික්‍රෝවේව් එකෙන් අර ජල අණුවක් කරකවනවා. ඒ ජල අණුව කරකවලා ඒ ජලයේ තියෙන මේ කෑම මේ හීට් කරනවා. ඒ හීට් කරපු කෑම එක අපිට ඇල්ලුවාම රස්නේ දැනෙනවා. ඒ වුණාට අපිට මයික්‍රෝවේව් එක දැනෙන්නේ නැහැ. මයික්‍රෝවේව් එකෙන් මොන හරි කරලා ඒකේ ප්‍රතිඵලය විතරයි අපිට එහෙම මේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි X-ray X-ray එක පාවිච්චි කරලා අපි ඉමේජ් එකක් ගන්න. ඉමේජ් එක අපිට පේන වෙනාට X-ray එක අපිට පේන්නේ නැහැ. ඒ වගේ මේ රේඩියෝ වේව් එකත් එහෙම රේඩියෝ වේව් එක පාවිච්චි කරලා අපි
තරංග මෙහෙම එක තැනකට ටියුන් කරලා අපි තව දෙයක් අහන වෙනා රේඩියෝ වේව් එක අපිට දැනෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ. ඉතින් අපිට එක එක වේව්ස් එක එක රේන්ජ් එකේ ඒ අපි දන්න ඉලෙක්ට්‍රොමැග්නටික් මේ රේන්ජ් එක. ඉතින් ඒකේ ඒ නැතුව තවත් රේන්ජ් එකක් තව රේන්ජස් උත් ඇති. ඉතින් ඒ රේන්ජ් එකේ ඒ වෙන වෙන රේන්ජස් වල අපිට පේන්න නැති රේන්ජස් වල තව සත්ත්වෙ ඉන්න පුළුවන්. ඔබේ අනන්ත ගණනාවක සත්වයන්ගේ විඥාන තරංග ශක්තිය ඔබේ විඥාන තරංග ශක්තියට වඩා ඉතා වෙනස් නිසා ඔබ ඔවුන් පවතින බව දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඉතින් මොකද අපිට පේන්නේ නැහැ. දැන් ඉන්ෆ්‍රාරෙඩ් කැමර එකක් අරන් ගියොත් රැයට අපිට හොයාගන්න පුළුවන් අර මේ සමහර සත්තුන්ගේ චලන හේම. මොකද අපිට ඒනකට කරුවලේ අපිට පේන්නේ නැහැනේ. අපි ඉන්ෆ්‍රාරෙඩ් කැමරා එකකින් අපිට ඒවා බලා ගන්න පුළුවන්. ඒ වගේ. ඉන්ෆ්‍රාරෙඩ් එක අපිට පේන්නේ නැහැ. ඒනකට ඒක පාවිච්චි කරලා අපිට ඒ වගේ තව කොච්චර සත්තු ඇතිද? දැන් ඔය ටෙලස්කෝප් ගත්තොත් එහෙම රේඩියෝ ටෙලස්කෝප් එකකින් නෝමල් ටෙලස්කෝප් එකකින් පේනවට වඩා ගොඩාක් දේවල් පේනවා රේඩියෝ ටෙලස්කෝප් එකේ. එතකොට රේඩියෝ ඒ රේන්ජ් එකෙන්. ඒ වගේ. ඉතින් ගොඩක් ලෝක තියෙන්න පුළුවන්. අපිට පේන්නේ හරි පොඩි අපිට දැනෙන්නේ අපේ මේ පංචේන්ද්‍රියෙන් දැනෙන්නේ හරි පොඩි ප්‍රමාණයක් විතරයි. ඒ වගේම ඔවුන් ඔබ ගැන දන්නෙත් නෑ. අනිත් අතර ඒවා ඉන්න කට්ටියට අපි ගැන දන්නෙත් නෑ. ප්‍රභවයේ සමග ඇති සම්බන්ධය ගැනත් එකිනෙකා අතර ඇති සම්බන්ධය ගැනත් අවබෝධ කරගත් අධික සිහියකින් යුතු අය වාසය කරන්නේ ඔබට පේන ආකාරයට දිව්‍ය ලෝකයක. ඒත් අවසානයේදී සියලුම ලෝක එකයි. ඔය ඉතින් සමහර කට්ටියකට ඒ ගැන දන්නවා. සමහර කට්ටියට දැනෙනවා. ඒක ප්‍රභවයට ඇති සම්බන්ධයයි එකිනෙකා අතර සම්බන්ධය ගැන අවබෝධයෙන් දන්නවා. ඒ වගේ අවස්ථාවක් ඉඳගෙන තමයි මේ පොත ලියන්නේ. අපි එතනින් නවත්තමු අද.